දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා මාධ්‍යයෙන් තමයි මමත් මේක දැක්කේ. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවෙකුට වෙච්ච අසාධාරණයක් ගැන ඒ දරුවා කතා කරනවා. ඒ දරුවට ඒ කතා කිරීමේ අයිතියක් නැති කරනවා. හැබැයි මම මුලින්ම පුතේ ඔයා කවුද කියලා දන්නේ නෑදුවේ. නමුත් මං ඔයාට රෙස්පෙක්ට් කරනවා කාන්තාවක් වශයෙන්, දරුවෙක් වශයෙන්. ඔබ ඔබේ අයිතිය ඔබට වෙච්ච අසාධාරණය ගැන ඔබ කතා කළා. මම ඒකට මුලින්ම දුවට රෙස්පෙක්ට් කරනවා. මොකද අද කාන්තාවන්ට වෙන්න අසාධාරණකම්, කාන්තාවන්ට වෙන මොනම දෙයක්වත් කාන්තාවකට කතා කිරීමේ අයිතිය නැහැ. කාන්තාවක්ම සමහර විට ඒ අයිතිය අහිමි කරලා දානවා. අසාධාරණට ලක් වුණාම කාන්තාවක් සමහර විට ඒ කාන්තාව ඒ අසාධාරණ මත ඒ පීඩණයෙන්ම සමහර විට තමන් පීඩණයේ මත ජීවත් වෙන කාන්තාව ඕන තරම් ඉන්නවා. නමුත් මේ දරුවට වෙච්ච අසාධාරණේ මේ ලංකාවම දැක්කා. ඔහු දක්ෂ කීර්තිමත් දරුවෙක්. ලංකාවට පාසලට විදේශ රටවල පවා ගිහින් කීර්තියක් අත් කරලා දුන්න දරුවෙක්. විශේෂයෙන්ම ගැහැණු දරුවෙක්. ඒ දරුවට ලැබෙන්න තිබුණ වෝඩ් එක ඒ දරුවා උදේ පාසලට ආවේ නැහැ කියලා වෙන දරුවෙකුට ලබා දුන්නා කියලා තමයි ඇය වේදනාවෙන් කතා කළේ. දක්ෂ දරුවෙක්, කීර්තිමත් දරුවෙක්. ඒ දරුවා එයාට එන්න බැරි කාරණාවත් උදේ ඒ බාරව ඉන්න ගුරුවරුන්ට ගුරුවරියන්ට දැනුම් දීලා තියෙනවා. ඉතින් ඇයි ඒ වගේ අසාධාරණයක් කරන්නේ මොකද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් දුවේ මේ අසාධාරණේ එකපාරට වෙච්ච දෙයක් නෙමේ. මේක හොඳ ප්ලෑන් එකක් කරලා ඔබේ තියෙන කීර්තිමත්කම, ඔබේ තියෙන ඉදිරි ගමනට වළක්වන්න කරපු දෙයක්. ඔබේ ඉදිරි ගමන කොහොමවත් වළක්වන්න බෑ. ඒක දැනටම ඔබ ඉදිරි ගමනක් ගිහින් තියෙන දරුවෙක්. ඇත්තටම ලංකාවේ දරුවෝ ගැන ආඩම්බර වෙන්න ඕනේ අපි අම්මලා වශයෙන්. මට මේ කතාව ඇහුවත් එක්ක මට මගේ යාළුවෙක් දවසක් උත්සවයක් වෙලාවේදී කට්ටිය එකතු වෙලා අපි පාසලේ කට්ටිය එකතු වෙලා කතා කර කර කැම බීම කකා ඉද්දි කියපු කතාවක් මතක් වුණා. මේ දරුවා කියපු කතා එක තමයි මට ඒක මතක් වුණේ. මගේ යාළුවෙක් ඇගේ නෝනා ගුරුවරියක්. කොළඹ ප්‍රදේශයෙන් පොඩ්ඩක් ඈත දුෂ්කර පාසලක. හැබැයි ඒ පාසලේ ඉන්නේ දරුවෝ 10ක් 12ක් වගේලු. ඒ පාසලේ පළවෙනි වසරේ මං හිතන හැටියට ඒ ගුරුතුමිය උගන්වන්නේ. මේ මහත්මයා මායි අපිත් එක්ක කියනවා මම ඊයේ ගිහින් කෑම කද්දි මගේ නෝනා හොඳ හිනා යන කතාවක් කිව්වා කියලා. ඉතින් අපි හැමෝම බලාගෙන ඇහුවා මොකක්ද අනේ කියපු හිනා වෙන කතාව කියලා. එදා ජනවාරි මාසෙක පාසලට දරුවෝ ඇතුළත් කරනකොට අපේ දෙමව්පියෝ ළඟ ඉඳලා දෙමව්පියන්ගේ සෙවන්ට වගේම දෙවෙනි දෙමව්පියෝ වශයෙන් ගුරුවරයාට තමයි දරුවන්ව ගිහින් බාර දෙන්නේ. අති විශ්වාසයෙන් තමයි දෙමව්පියෝ ගිහින් බාර දෙන්නේ. ඉතින් දරුවෝ පාසලට එනකොට ගුරුවරුන්ට ගුරුවරියන්ට අඳුනා ගැනීමට මෙතන අපි ෂර්ට් එකේ හරි ගවුමේ හරි ගාලා නම දරුවගේ අරිනවනේ. ඕනම පාසලක හිම තියෙනවා. ටික දවසක් යනකම් ටීචර්ට දරුවන්ගේ නම අමතක වෙනවා. එතකොට මේ දරුවන්ගෙන් අහනවලු පුතේ ඔයාගේ නම කියන්න ඉස්සරහට ඇවිල්ලා හැම පාසලකම ඔක තියෙනවනේ. නම කියන්න, අම්මගේ නම කියන්න, තාත්තගේ නම කියන්න කියලා කියනකොට දරුවෝ ඉතින් ඉස්සරහට ඇවිල්ලා ලැජ්ජාවෙන් මිරිකි බයෙන් ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ නම, තමන්ගේ අනන්‍යතාවය කියනවනේ. එතකොට එක කියාගෙන යනකොට දැන් මේ අපිත් එක්ක කතා කර යාළුවා එකපාරට hina වෙලා කිව්වා මගේ වයිෆ්ට hina නවත්ත ගන්න බැරුව ගියා. එකපාරටම මෙහෙම කිව්වා මට අම්මත් නෑ, තාත්තත් නෑ කියලා ළමෙක් ඇවිල්ලා කිව්වා. ඒගොල්ලෝ ඒ දරුවා නිවුන්නලු. තවත් දරුවෙක් ඉන්නවලු. ඒ දෙන්න එහෙම කිව්වලු. ඉතින් ඒ විදිහටම මගේ යාළුවත් මේ අපි උසයේ ඉන්න වෙලාවේ යාත් එක පාටම අර එයාගේ වයිෆ් කියපු විදිහට මට තාත්තත් නෑ, මට අම්මත් නෑ කියලා බොහොම hina වෙලා සතුටින් කිව්වා. එයාගේ වයිෆ්ට hinaව නවත්ත ගන්න බැරුව ගියාලු ඒ වෙලාවේ. මට එක පාට තරහා ගියා. මං කිව්වා කියලා එකපාරට මට තරහ ගිහින් මම ඇහුවා ඇයි එහෙම hina වෙන්න දෙයක්ද ඒ දරුවා මොන තරම් වේදනාවෙන්ද අනිත් දරුවෝ තමන්ගේ අම්මා තාත්තගේ නම කියද්දි තමන්ගේ නමකදී ඒ දරුවා හිතේ මොන තරම් වේදනාවක් අද කරගෙනද මට අම්මත් නැහැ මට තාත්තත් නැහැ කියලා කියනකොට ටීචර්ට hina යන්න ඕනේද ටීචර් කියන්න ඕනේ පුතේ ඔයාට අම්මත් තාත්තා නැතුණාට අපි ඉන්නවනේ ඔයාට අපි ආදරෙයිනේ කියලා. මම දන්නේ ඒ ගුරුතුමිය කොහොම ඒකට මුහුණ දුන්නාද ඒ විදිහ මොනවා කරාද ඒ දරුවට කියන දන්නේ නැහැ. මේ මහත්මයා කියපු දේ විතරයි අපි හැමෝම මෙතන දැක්කේ. එයා බොහොම සතුටෙන් තමයි ඒ ගැන කතා කළේ. ඉතින් මේ අද ඉන්න ගුරුවරියෝට කිසිම මං හිතන්නේ එයාගේ දරුවෝ ඉන්නවා කියලා කිසිම තෙතමනයක් අනිත් දරුවෝ ගැන ආදරයක් නැහැ. ඒගොල්ලන්ට හම්බෙන සැලරි එකට පඩියට තමයි ඒගොල්ලෝ ඇවිල්ලා සේවය කරලා යන්නේ.
ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඉස්සර එහෙම නෙමේ. ඉස්සර ගුරු ගෙදර කියලා ගෙවල් වලටත් දරුවන්ව ගෙනාගෙන උගන්වන යුගයක් තමයි ඒ කාලේ තිබ්බේ. ඒ තරම් දරුවන්ට ආදරය කරන කාලයක් ඒ කාලේ තිබුණා. අද මොනවා වෙලාද දන්නේ නැහැ. අද ඊර්ෂ්‍යාව කුහකකම දරුවෝ මතින් හරි අරිනවා. දැන් මේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මේ දක්ෂ කීර්තිමත් දියණියට ඒ ලැබිය යුතු ඇයට ඕඩ් එක දුන්නේ නැත්තේ ඇයගෙම පාසලේ ගුරුවරයෝ එකතු වෙලා ගත්ත ප්ලෑන් එකක් මේක. දුවේ එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමේ මේක. මේක ප්ලෑන් එකක්. ඔයාගේ ගමන වළක්වන්න. නමුත් ඔයා බය වෙන්න එපා. ඔයාගේ ඉදිරි ගමන පැහැදිලිව තියෙනවා. ඔයා දක්ෂ දරුවෙක්, කීර්තිමත් දරුවෙක්, ඉතා දක්ෂ දරුවෙක්. ඔයාගේ ගමන ඔයා යන්න දුවේ. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒක කාටවත් හොරකම් කරන්න බෑ. තමන්ගේ වටිනාකම තමන් ළඟ තියෙනවා. ඒක කාටවත් අරගෙන ඒ ඕඩ් එක අහිමි කරාට දුවේ ඔයාට ඉදිරියේ ඉහළම තැනට ලෝකේ යන්න ලැබේ. මමත් අම්මා කෙනෙක් වශයෙන් ඔයාට සුබ පතනවා, ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ගමන ඉදිරියටම යන්න, ඉහළටම යන්න ලැබෙන්න කියලා. මොකද මේ වගේ අසාධාරණකම් දරුවන්ට කරන්න එපා. කාන්තාවන්ට කරන්න එපා. කාන්තාවක් වශයෙන් මමත් ඉල්ලනවා. ඒ වගේ දේවල් මේ රටේ මින් ඉදිරියටවත් වෙන්න එපා. එරියස් පිරිමහන්න එපා, තරහ පිරිමහන්න එපා. සුදුස්සාට සුසු තැන දෙන්න. ඒ දරුවට සුසු තැන තිබිලත් ඒ දරුවගේ සුදුසු තැන උදුරගත්තා. ඒ වගේ සමාජයක අද මේ ගුරු වෘතියත් ඒ තරම් පහළට වැටලා කියන එක ගැන ඇත්තටම කනගාටුයි.